ඉතින් මම මේ YouTube එකෙන් earn කරන විදිය A to Z ඔයාලට free කියලා දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේක ඉගෙන ගන්න ඇත්තටම කෝස් කරන්න වෙනවා. හැබැයි කෝස් එකෙත් හරියට ඔයාලට කවුරුත් මේක කියලා දෙන්නේ නැහැ. ඉතින් මම තීරණය කරා මෙච්චර පුංචි දෙයක් සල්ලි වලට විකුණන්න නැතුව ඔයාලට මට සරලව කියලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මම ඒක කියලා දෙන්න ඕනේ කියලා. මොකද ගොඩක් කෝස් කරලත් හරියට මේක සක්සස් කරගන්න බැරි වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ ඇත්ත කියන්නේ නැතුව කෝස් එක ලොකු ගානකට බේට් කරලා ඒක අර වටේ යව ඒක දඟලනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. කෙලින්ම මම ඔයාලට සම්පූර්ණ එක්ස්ප්ලේන් එකක් දෙනවා A to Z. කිසිම සත පහක්වත් පියදම් කරන්න ඕනේ නැහැ. ඔයාලා අද ඉඳලා මේකෙදි ඔයාලට කන්ටිනියු කරගන්න පුළුවන් සුපිරිම YouTube channel එක. හරි. එතකොට දැන් මම ඔයාලට කියලා දෙන්නම් මුලින්ම අපි දෙයක් කරද්දී අපි ඒකේ ප්‍රතිඵලය ගන්න විදිය දැනගෙන ඉන්න ඕනේ කරන්නේ. ඒ කියන්නේ දැන් ඔයා කොළඹ යනවා නම් ඔයා කතරගම යනවා නම් ඔයා යන්නේ කොහෙද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ ඔයා මේකෙදි YouTube එකෙන් සල්ලි හොයන්නේ කොහොමද? ඒ හොයන සල්ලි ඔයාට හම්බෙන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව ඔයාට මේක කරන්න හිතෙන්නේ නැහැ. එහෙම නැතුව ඔයා මේක දන්නේ කොහොමද එන්නේ කියලා. හරි. ඒතර ඔයාට කිසිම මොටිවේෂන් නැහැ. ඒක නිසා මම දැන් ඔයාලට කියලා දෙන්න කොහොමද මේකෙන් හොයන සල්ලි අපේ බැංකුවට වැටෙන්නේ කියලා. හරි. මම සරලව steps by steps කියනවා. හරි. ඔන්න හොයන්න. මුලින්ම අපි YouTube වීඩියෝ හදනවා. channel එකක් හදලා වීඩියෝ දාලා ඊට පස්සේ අපි මේකේ watch time 4000යි subscribe 1000යි මේ අපි හදා ගන්නවා. ඊට පස්සේ මේක complete වුණාට පස්සේ ඔයාට පුළුවන් YouTube partner program එකට join වෙන්න. ඒ කියන්නේ monetization ඉල්ලන්න පුළුවන්. මේක ඉල්ලුවාට පස්සේ ඔයාගේ monetization හම්බුණාට පස්සේ ඔයාගේ YouTube වීඩියෝ වල ads on කරන්න පුළුවන් වෙනවා ඔයාට. ඉතින් මේ ads on කරාට පස්සේ මේ ads වලින් ඔයාට ගාණක් එකතු වෙනවා YouTube එකට. ඉතින් මේ එකතු වෙන ගාණ ඔයා ඊට පස්සේ ඔයාගේ AdSense account එකට ඊළඟ මාසේ 7 වෙනිදාත් 12 වෙනිදාත් අතර වැටෙනවා. මෙහෙම වැටෙන ඔයාගේ ඩොලර් ටික ඊට පස්සේ ඒ මාසේ 21 වෙනිදාත් 25 වෙනිදාත් අතර ඔයා දීලා තියෙන මේ AdSense account එකට ඔයා දීලා තියෙන වගේ බැංකුව ඒක ඔයාට ලංකා බැංකුවට ගන්න පුළුවන්, මහජන බැංකුවට ගන්න පුළුවන්, සම්පත් බැංකුවට, NSB, NDB මේ වගේ ඕනෙම බැංක් එකකට ඔයා දීලා තියෙන බැංකුවට ඔයාගේ රුපියල් ටික මේ ඩොලර්ස් ටික රුපියල් වෙලා වැටෙනවා. ඉතින් ඕක තමයි process එක. ඉතින් ඕකට ඔයා complete කරන්න ඕනේ පුංචි දේවල් දෙකයි. එකක් subscribe 1000, අනිත් එක watch time 4000. ඔන්න ඔය දෙක complete කරාට පස්සේ ඔයාට සල්ලි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා videos එක දිගට දාගෙන යන්න ඕනේ. ඉතින් දැන් ඔන්න ඕක තමයි අපි යන අවසාන final තැන. සල්ලිනේ අපිට එන්න ඕනේ. ඔන්න ඔතන යන්නේ ඔන්න ඔය method එක. කොහොම තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. හරි. දැන් එතකොට මම අර මුලින් පෙන්නවෝ වගේ ඔයාලට කෙලිම බැංක් එකට වැටෙනට පස්සේ මැසේජ් එක එනවා ඔයාලට සල්ලි වැටලා තියෙනවා. ඉතින් ඔතන ඇති මහා ලොකු දෙයක් නෑ. හරි. පොඩි දෙයයි තියෙන්නේ. මේක මේ ලොකුවට වවන් කන කට්ටියක් ඉන්නවා. ඒකයි ඔයාලට ඒක ලොකුවට ලොකු දෙයක් වගේ තේරෙන්නේ. පොඩි දෙයක් තියෙන්නේ. හරි කෙලිම බැංකුවට සල්ලි වැටෙනවා. දැන් මම කියා දෙන්නම් මම YouTube මෙච්චර කල් කරද්දී මම මේ යූස් කරන මෙතඩ් එක මොකක්ද කියලා. ට්‍රික්ස් ටිකක් තියෙනවා. මම පර්සනල් හොයාගත්ත ඒවා සහ මම ඉගෙන ගත්ත දේවල්. මුලින්ම අපි channel එකක් කරනවා කියලා හිතන්නකෝ. මම මුලින්ම දැන් ඔන්න channel එකක් පටන් ගන්න තමයි යන්නේ. එතකොට මම මුලින්ම channel එක හදන්නේ නැහැ. මොකද channel එක හදලා මම videos ටික හදා ගන්නකොට මාසයක් විතර යනකොට channel එකට අපි channel එකක් හදපු ගමන් අපිට YouTube එකෙන් දෙනවා පොඩි performance එකක්. ඒ කියන්නේ අපිට පොඩි reach එකක් අරගන්න පොඩි time එකක් දෙනවා. ඉතින් අපි ඒකේ වැඩක් කරන්නේ නැතුව වැඩක් කරලා පෙන්නවුවේ නැත්තම් එයාලා අපිට ඒ reach එක දෙන්නේ නැහැ. මාසයක් විතර ගිහිල්ලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. වැඩක් නැහැ. views එන්නේ නැහැ. හරි. ඒකට අපි මේ ඇල්ගොරිතම් එක YouTube එකේ තියෙන ඇල්ගොරිතම් එක මොකක්ද කියලා හරියට අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒක නිසා මුලින්ම channel එක හදන්න කලින් මම කරන්නේ වීඩියෝස් 5ක් විතර මුලින්ම හදා ගන්න. මේ විදියට හදාගන්නේ මොකද මම දන්නවා views එන්නේ නැහැ කියන්නේ. මුලින්ම වීඩියෝ එක දාපු ගමන් views එන්නේ නැහැ. ඔයාට මේ කවුරු දැම්මත් මම දැම්මත් කවුරු දැම්මත් වීඩියෝ එකට පළවෙනියටම channel එකට දාන වීඩියෝ එකට views එන්නේ නැහැ. ටික දවස් දෙකක් යනකම් එන්නේ. ඒක නිසා මුලින්ම වීඩියෝ 5ක් හදාගෙන channel එක හදනවා. sorry ඊට කලින් තව දෙයක් කරන්න ඕනේ. අපි වීඩියෝ 5කුත් හදා ගන්න ඕනේ. ඊට කලින් තව කරන්න ඕනේ. මුලින්ම අපිට YouTube එකට ගිහලා බලනවා මම මොන වගේ දෙයක්ද YouTube එකට කරන්නේ. ඒ කියන්නේ YouTube channel එක හදන්න මම මොන වගේ මාතෘකාවක් යටතේද. අපි ඒකට කියනවා niche එක select කරගන්නවා කියලා. ඒ කියන්නේ ඔයා කරන්න යන්නේ මේ වගේ කැටගරි එකකින්. එතකොට ඒකට අදාළව niche එක ඔයා select කරගන්නවා. මම නිකන් උදාහරණයක් කියන්නම්. මේව niche select කරද්දී ඔයා අනිවාර්යෙන් ඔයාට මේ niche එක කරන්න
කරන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද දැන් ඔයා හිතන්නකෝ ඔයා travel video එකක් කරනවා. travel කරන්න අමාරුයි මොකද ඔයා වෙනම job එකක් කරනවා කියලා. ඒතර ඔයාට මේ job එකත් එක්ක travel videos හදන්න අමාරුයි. ඔයාගේ videos හදින්න මාසෙකට සැරයක් විතර කියලා ගන්න. එතකොට වැඩක් නැහැ. වැඩක් තියෙනවා. ඔයාට grow වෙන්න ටික දවසක් යනවනේ. හැබැයි මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳට සල්ලි හොයන්න නම් ඔයා හොඳ content, ඒ කියන්නේ හොඳ content එක දිගට දාගෙන යන්න පුළුවන් niche එකක් select කරගන්න ඕනේ ඔයාට ගැලපෙන. දැන් travel කරන කෙනෙක්ට ගැලපෙන විදිහට එයාට කරන්න පුළුවන් travel videos. මොකද එයා travel මනම් කරන්නේ. ඔයා කරන්නේ නැත්නම් ඔයාට ඒක කරන්න බෑනේ. දැන් ඔයා හිතන්නකෝ ඔයාට එක දිගට videos දාගන්න පුළුවන් නම් දැන් news channel එකක් කරනවා කියලා හිතන්න ඔයාට එක දිගට news දාගන්න පුළුවන්. මොකද ඔයාට හෙළකුරු එකේ news එනවා. මේ වගේ තව තැන් වලින් ඔයාට news අරගෙන එක දිගට දාගන්න පුළුවන්. එහෙම වුණාම ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. videos ඕනි තරම් ඔයාට හදන්න පුළුවන්. දැන් ඔයාට හදන්න බැරි නම් ඔයාට YouTube එකේ කරන්න බෑ. එක දිගට කරගෙන යන්න බෑ. ඒතර ඔයාට reach එක බහිනවා. ඉතින් ඒක නිසා ඔයා ඉස්සෙල්ලාම ඔයාට කරන්න පුළුවන් දෙයක් මොකද්ද කියලා YouTube එකට ගිහලා හොයන්න ඕනේ. ඔයා කට්ටිය කරලා තියෙනවනේ එක එක જાතියේ videos ඒවා බලනවා. ඊට පස්සේ ඔයා බලනවා මටත් මේක කරන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන්ද කියලා බලලා ඔන්න ඔයා එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයා ඊට පස්සේ ඒ කරලා තියෙන කට්ටියගේ ලොකු channel ටිකක් හොඳට බලලා subscribe කරලා එහෙම තියාගන්න. subscribe කරන්න කලින් හොඳට මතක තියාගන්න ඔයා YouTube channel එකට අදාළව වෙනම email එකක් හදන්න. ඒ email එක හදලා ඒ email එකෙන් YouTube එකට log වෙන්න. අන්න ඒකෙන් ගිහිල්ලා අර videos බලන්න. ඊට පස්සේ තමයි channel subscribe කරන්න ඕනේ ඒ channel. එතකොට මතක තියාගන්න දැන් ඔයා මේ හදන YouTube channel එකට අදාළ email එකක් හදනවානේ. තාම ඔයා මේ email එකේ videos බලනවා විතරයි. තාම channel එක හදන්නේ නැහැ. channel එක හදන්න කලින් videos පහක් හදාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයා දැන් මේ විදියට ඔයාගේ ඇල්ගොරිතම් එක ට්‍රේන් කරනවා. ඒ කියන්නේ ඒ જાතියේ වීඩියෝස් බලනවා වෙන කිසිම වීඩියෝ එකක් බලන්නේ නැහැ. ඔයා channel එක කරන්න යන කැටගරි එකේ වීඩියෝස් විතරයි බලන්නේ. එතකොට ඔයාට ඒ අදාළ වීඩියෝස් ඔයාට සජෙස්ට් කරනවා. නිතරම සජෙස්ට් කරනවා. ඔයා බලන කැටගරි එකට අදාළ වීඩියෝස් YouTube එකෙන් සජෙස්ට් කරනවා. ඔයා ඒව බලන්න. ඔයා channel subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. ඒ වගේ ඔයාගේ channel එකෙන් ඔයාගේ මේ YouTube email එකෙන් දාන්න. ඊට පස්සේ සතියක් විතර ගියාට පස්සේ දැන් ඔයා මේ සතිය ඇතුළත වීඩියෝස් හදන්න. මොකද අරේලාගේ වීඩියෝස් බලලා ඔයාට දැන් අයිඩියා එකක් තියෙනවා. කොහොමද වීඩියෝ එකක් හදන්නේ කියලා. මේ જાතිය වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා ලස්සන අයිඩියා එකක් ඔයාලට තියෙනවා. දැන් ඔයාලට ලේසි කෙලින්ම වීඩියෝ එකක් හදන්න. ඊට පස්සේ ඔයා වීඩියෝ එකක් හදන්න. එකක් නෙමෙයි අඩුම පහක් හදාගන්න. හදලා ඔන්න දැන් ඔයා channel එකට නමක් select කරගෙන ඒ නමට අදාළව ඔයා ගිහිල්ලා බලන්න YouTube එකේ මේ නම තියෙනවද කියලා. ඒ නම තියෙනවා නම් ඒ නම ගන්න එපා. මොකද තව කෙනෙක්ගේ නමක් තියෙද්දි අපි ඒ නමින්ම channel එකක් හදුවාම වැඩක් නැහැ. මොකද එයාගේ channel එකක් වෙනවනේ ඊළාවට. ඒ නිසා ඔයාගේම නමක් අපි ඒකට කියනවා unique name එකක් select කරගන්න. ඊට පස්සේ unique ඔයාගේම නමක් select කරගන්න. ඊට පස්සේ select කරගෙන ඒකට දැන් YouTube එකේ ගහලා බලනවා මේ යමින් තියෙනවද නැහැනේ. ඊට පස්සේ ඒකට අදාළව channel banner එකකුයි logo එකකුයි ඔයා design කරගන්න. ඒවට ඕනි තරම් AI tools තියෙනවා free ඔයාලට හදාගන්න පුළුවන්. හරි. Photoshop පුළුවන් නම් අවුලක් නැහැ. Canva හරි මොනවා වලින් හරි හදන්න. ඊට පස්සේ දැන් ඔන්න description එක channel එකට දාන්න, channel එකේ text ටික දාන්න, ඒ setup කරන විදිහ ටික setup කරන්න. ඒක මම කියන්නේ පොඩි පොඩි දේවල් මම ඕනනම් ඊළඟට ඉස්සරහට ඒවත් videos ගෙනත් දෙන්න. ඊට පස්සේ දැන් ඔන්න channel එකට video upload කරන්න පටන් ගන්න. පළවෙනි දවසේ channel එක හදපු දවසේම video එක upload කරන්න. ඊට පස්සේ දැන් ඔයා ඒ upload කරන video එක ලංකාවේ audience එකකට කරනවා නම් හවස 3ක් 4ක් 5ක් අතර. හයත් අවුලක් නැහැ. ওই time එකට upload කරන ලංකාවේ audience එකකට කරනවා. දැන් news channel එකක් වගේ කරනකොට news channel එකක් කරනවා කියලා පළවෙනි video එක ඒ time එකට දාලා වැඩක් නැහැ නේ. ඒතර අනිත් වගේ channel එකක් කරනවා නම් එහෙම දාන්න. news channel එකක් වගේ කරනවා නම් ඔයා ඒ වෙලෙම දාන්න ඕනේ ඒක. හරි. ඊට පස්සේ ඔයා foreign audience එකකට channel එකක් කරනවා නම් එන පිටරට මිනිස්සුන්ට බලන්න channel එකක් කරනවා නම් ඒක වඩාත් හොඳයි. මොකද ඔයාලට ගෙවන ගාන ගොඩක්ම වැඩි YouTube එකෙන්. එතකොට මගෙත් ගොඩක්ම channel තියෙන්නේ foreign audience එකකට කරන ඒවා. ඊට පස්සේ ඒක මේ අප්ලෝඩ් කරන්න රෑ එක්ක 9න් පස්සේ පාන්දර 1ට කලින්. හරි. ඔය වගේ ටයිම් එකක අප්ලෝඩ් කරන්න. මොකද මම පර්සනල් අත්විඳින රීච් ටයිම් දෙකක් තමයි ඔය. හරි. ඊට පස්සේ ඔයා දැන් මේ අප්ලෝඩ් කරාට පස්සේ සමහරක් වෙලාවට ඔයාට views යන්නේ නැහැ. හරි. ඒ හින්දා ඔයා ඒකට වැඩි කලබල වෙන්නේ නැතුව ඔයා ඊළඟ දවසෙත් අර අනිත් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න අර ටයිම් එක. හරිද? මේ විදිහට ඔයා සතියක් විතර එක දිගට මේ සති දෙකක් හරි කමන්නේ දවස් 10ක් විතර එක දිගට මේ විදිහේ වීඩියෝස් අප්ලෝඩ් කරගෙන යන්න. එතකොට ඔයා අර අප්ලෝඩ් කරද්දී ඔයාගේ අතේ වීඩියෝ 5ක් තියෙනවනේ කලින්. එතකොට ඒ අතර ඔයා තව තව වීඩියෝ හදන්න. මොකද නැත්තම් ඔයාට වෙන්නේ වීඩියෝ හදන්න තු ඉතියාම රීච් එකක් හැදෙන්නේ නැහැ. එතකොට ඔයාට views එන්නෙත් නැහැ. ඔයා views එන්නේ නැහැ කියලා වීඩියෝ හදන්නේ. හරි. එහෙම කරගන්න නැතුව හරියට පිළිවෙලට බලලා වීඩියෝස් ටික හදන්න. ඊට පස්සේ අප්ලෝඩ්
අප්ලෝඩ් කරන්න අර මම කියපු විදියට. ඒ අප්ලෝඩ් කරද්දී SEO පාර්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ ටැග්ස් ටික දාන්න ඕනේ, ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න ඕනේ. එයාලා අහලා තියෙන විතර මේ දැන් ෆිල් කරන්න තියෙන ටික ඒ ඔක්කොම ෆිල් කරන්න. හරියට ෆිල් කරන්න. එකක්වත් මිස් කරන්න එපා. ඔයාගේ ලැන්ග්වේජ් එක අහනවා, ඔයාගේ ලොකේෂන් එක අහනවා, මේ හැමදේම ෆිල් කරන්න. අනිවාර්යයෙන් ඒක දෙන්න. මොකද YouTube එකෙන් ඕවගෙන් අඳුර ගන්නවා මේ වීඩියෝ එක ශ්‍රී ලංකාවේ ඔඩියන්ස් එකට කරපු එකක්ද, ෆොරින් ඔඩියන්ස් එකද, මේක ලැන්ග්වේජ් එක මොකක්ද, ඒ දේවල් ඔක්කොම අයිඩෙන්ටිෆයි කරගෙන ඔයා ෆිල් කරන දේවල්. හරි ඒවත් වැදගත් නම ගැන ඊට වඩා එයාලගේ AI සිස්ටම් එකක් කරහා එයාලා ඒවා මේ චෙක් කරනවා. බට් ඒවා චෙක් කරලා තමයි වෙන්නේ. ඒක ලේසි වෙනවා එයා ඒ දෙන ඉන්ෆර්මේෂන්ස් වලින්. හරි ඊට පස්සේ මෙහෙම දවස් 10කට විතර දානකොට කොයි වෙලාවක හරි එක වීඩියෝ එකක් ඔයාගේ ටග් ගාලා රීච් වෙනවා. ඒ කියන්නේ හොඳට views වෙනවා. මෙහෙම views වෙන්න පටන් ගත්තට පස්සේ ඔයා අන්නේ වීඩියෝ එකේ ඇනලිටික්ස් වලට ගිහිල්ලා බලන්න මේ ඇනලිටික්ස් වලට ගිහිල්ලා බලන්න ඔයාට මේ වීඩියෝ එකට අදාළව මොනවද සර්ච් රිසර්ච් කරලා දෙන්නේ. මේ වීඩියෝ එක පෙන්නලා තියෙන්නේ මොන වගේ සර්ච් කරපු ඒවාටද කියලා. එතන පෙන්නන ඇනලිටික්ස් වල. ඊට පස්සේ එතන තියෙනවා ටැග්ස් වගේ ටිකක් තියෙනවා. එන්නේ ටික ටැග්ස් ටික අරගෙන ටැග් ගාලා ඒ වීඩියෝ එකේ අප්ඩේට් කරන්න. හරි? ඒ පෙන්නන ටික. එතකොට සමහරක් වෙලාවට එතන තියෙනවා ඔයා දාලා නැති ටැග්ස් ටිකකුත්. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකට දාලා නැති ටැග්ස් ටිකකුත් ඔන්න ඔතන තියෙනවා. එහෙම වුණාම ඔයාට ටැග් ගාලා තවත් මේකේ රීච් එක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ channel එකට අදාළ අනිත් වීඩියෝස් වලටත් ඒ විදිහටම ඔයා ඒ ටැග්ස් ගැලපෙනවා නම් බලලා ඒවා අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඒ රීච් වෙන වීඩියෝ එකේ settings වලට ගිහිල්ලා ඔයා ආපහු අර දැන් මේ end screen cards කියලා කියන්නේ අන්න ඒවට ඔයාගේ දැන් අර අනිත් වීඩියෝස් අප්ලෝඩ් කරන්න මේ අප්ඩේට් කරන්න පෑන් පෑඩ. ඒ කියන්නේ මේ එක පැයක් තියන්න එක වීඩියෝ එකක්. ඊට පස්සේ ආයෙත් ටග් ගාලා අනිත් පැයේදී මේ තව වීඩියෝ දාන්න. මේ වගේ පොඩි ට්‍රික්ස් ටිකක් තියෙන්නේ. හරිද? ඒ ටික ටග් ගාලා ඔයා අල්ලගෙන ඒ විදිහට වෙනස් කරන්න. එහෙම වෙනස් කරද්දී ඔයාගේ හැම වීඩියෝ එකක්ම ටග් ගාලා ඔන්න දැන් ඉන්ක්‍රීස් වෙලා views වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න channel එක රීච් වෙලා තියෙනවා. දැන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ views යනවා. ඉතින් මේ විදිහට තමයි channel එකක් අපි build කරගෙන grow කරගන්නේ. හරි වෙන ඇති සාස්තරයක් නෑ පුතා. ඕක තමයි සාස්තරය. ඔය අතරදී ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා මොනවද දන්නවද? එකක් ඕන්න ලොකු channel එකකට කියලා ඔයාගේ වීඩියෝ එක share කරව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට බූස්ටින් එකක් වගේ ගහන්න පුළුවන්. ඉතින් ඒව ඇත්තටම අවශ්‍ය නැහැ. බූස්ටින් එකකින් වගේ ඔයාට හොඳට views එනවා. මේ ඔයා හරියට මම ඔය කියපු මෙතඩ් එක follow කරත්. මම නම් කොහෙවත් බූස්ටින් ගහන්නවත්, සල්ලි දීලා subscribersලා ගහන්නවත්, watch time ගහන්නවත් නැහැ. හොඳට මතක තියාගන්න. ඒවා කිසිම දෙයක් කරන්නත් එපා. හරි? එහෙම කරාම රීච් එකක් හැදෙන්නේ නැහැ. බොරු ෆේක් සබ් නේ තියෙන්නේ. ඒවට වැඩක් නැහැ. ඒව කවදාවත් කරන්න එපා. අනිත් එක තමයි ඔයා අර විදිහට YouTube වීඩියෝ පළවෙනි වීඩියෝ එක දාලා කාටවත් ෂෙයා කරන්න යන්නත් එපා. ඔයාගේ channel එකක් තියෙනවා කියලා යාළුවෙක්ටවත් ෂෙයා කරන්නවත් යන්න එපා. ඔයාගේ channel එක පස්සේ grow වුණාට පස්සේ ෂෙයා කරන්න. එතකන් ඔයා කාගෙන්වත් subscribe හිඟා ගන්න යන්නත් එපා. ඔයා එහෙම්මම තියලා ඔයාවත් ඒ වීඩියෝ එක බලන්න යන්න එපා. YouTube එකට දාපු වීඩියෝ එක ඔයාවත් බලන්න යන්න එපා. හැබැයි edit කරාට පස්සේ හරියට වීඩියෝ එක තියෙනවද කියලා ඔයා බලන්න. ඊට පස්සේ ඔටෝමැටිකලි මේකේ views යනවා. ඒක බලන්නේ. ඒ කියන්නේ ඔයාලට ඒකට views එන්නේ YouTube recommendation එකේ. YouTube recommendation එකේ views එනවා කියන්නේ YouTube එක මේක suggest කරනවා. ටටට ගාලා මිනිස්සුන්ට මේ හැම device එකකටම suggest කරනවා. ඒක තමයි ඔයා අල්ල ගන්න ඕනේ. ඉතින් මෙහෙම අල්ලගෙන වීඩියෝස් කරගෙන යනකොට ඔයාලට කිසිම අවුලක් නැතුව ටග් ගාලා grow වෙන්න පුළුවන්. හරි? කාටවත් කියන්න එපා subscribe කරන්න කියලා, කාටවත් share කරන්න එපා, Facebook එකටවත් කාටවත් share කරන්න එපා, group එකකටවත් දාන්න එපා. ඒකට related groups තියෙනවනේ ඒත් දාන්නත් එපා. ඔටෝමැටිකලි මේවා රීච් වෙන්න දෙන්න. එතකොට YouTube එකෙන් තමයි රීච් කරන්නේ. එතකොට වෙන කොහෙටවත් රීච් එක යන්නේ ගැලපෙන තැනටම රීච් එක ගිහිල්ලා ඔයාලට ලස්සන channel එකක් grow කරගන්න පුළුවන්. ඊට පස්සේ watch time වලට දායි, subscribe දායි, complete වුණාට පස්සේ monetization partner program එකට apply කරන්න. apply කරලා දවස් 3ක් ඇතුළත වගේ ඔයාලට AdSense account එක complete කරගන්න පුළුවන්. AdSense account එක නැත්තම් දවසින් වගේ complete වෙනවා. දැන් නම් පැය 6න් වගේ AdSense account එක verify වෙන දවස් 6කට වගේ ආයි. එයාගේ කාලයක් ඇතුළත AdSense account එක verify වෙනවා. ඊට පස්සේ AdSense account එකක් තියෙනවා නම් ඔයාලට ටග් ගාලා ඒක link කරගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ දවසක් වගේ කාලයක් ඇතුළත මොනිටයිසේෂන් එක එයාලා රිවිව් කරලා ඔයාගේ channel එක අප්‍රූව් කරලා දෙනවා. මගේ නම් සාමාන්‍යයෙන් දවසක් වගේ ඇතුළත අප්‍රූව් වෙනවා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් මෙහෙම channel එකක් හදලා grow කරගත්තට පස්සේ ඒ channel එකෙන් නතර වෙන්න එපා. තව ඕනි තරම් channels ඔයාලට maintain කරන්න පුළුවන්. එක channel එකකින් සීමා වෙන්න එපා. දැන් මම උනත් channel කීපයක් කරනවා. එතකොට මට ලොකු ගාණක් මාස අවසානට ගන්න පුළුවන්. දැන් මම personal දන්න ලංකාවේ ඉන්න ලක්ෂ 50 60 මාසෙට හොයන මේ YouTubers ලංකාවේ හරි. ඒවා ඉතින් ඇත්තටම අවුලක් නෙමෙයි. ඒ කියන්නේ ඒවා මහා පුදුම දේවල් නෙමෙයි. දැන් මම දන්නවා පර්සනල් මම ඉන්කම් එක ගන්න නිසා මේ පර්සනල් ඒ වගේ මට්ටමකට යන්න පුළුවන්. මේ ඒක මහා පුදුම දෙයක් නෙමෙයි කියන එක. ඒතකොට ඔයාලා තාම රුපියලක්වත් මේකෙන් අරන් නැත්නම් ඔයාලට අයිඩියා එකක් නැහැ. හැබැයි එහෙම ගන්න තමයි අපි ඔයාලට මේ මම ඔයාලට මේ හෙල්ප් කරන්න හදන්නේ.
ඒක නිසා හරියට මේ කියන දේ හරියටම ෆලෝ කරලා කරන්න. එච්චරයි. ඒතකොට දැනට channel start කරලා තියෙන කට්ටිය ඉන්නවා නම් ඔයාලගේ channel වල SEO part එක හරියට කරගත්තොත් ගොඩ දා ගන්න පුළුවන්. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී අරන් එනවා. ඔයාලට screen එක පෙන්නලා SEO part එක කොහොමද කරන්නේ කියලා. හරි. vidIQ tube buddy අපි free version එක use කරලා අපි ඒක try කරලා කරන විදිය මම ඔයාලට පෙන්නන්නම්. හරි. එතකොට ඒකෙදී අපි මේ විදිහට ෆලෝ කරමු. ඔන්න ඔය වැරදි වැඩ ටික කරන්න නැතුව ඉන්න. watch time කාගෙන්වත් ඉල්ලන්න එපා. watch මේ subscribers ලා හදාගන්න යන්න එපා කාගෙන්වත්. ඊට පස්සේ මොනවාද මේ වීඩියෝස් දාන එක නතර කරන්න එපා. එක දිගට වීඩියෝ දාන්න. thumbnail එක ලස්සනට හදන්න. කාව හරි කොපි කරාට කමක් නැහැ. ඒ කියන්නේ මම නම් recommend කරන පළවෙනි දේ තමයි පළවෙනිට මම කිව්වේ මම අර ගිහිල්ලා ලොකු channel බලනවා. ඒ කියන්නේ ලොකු channel බලලා එයාලා වීඩියෝ කරලා දෙන්නේ කොහොමද බලනවා. එයාගේ හොඳම views කියපු වීඩියෝ එකට අදාළ වීඩියෝ එකක් හදනවා. ඒක කොපි කිරිල්ලක් නෙමෙයි. එතනදි වෙන්නේ එයාගේ අයිඩියා එකම මම ආයෙ රීජෙනරේට් කරනවා මගේ විදියට. එතකොටත් ආයෙ අපිට ඒ හා සමානව views වලට යන්න පුළුවන්. හරි. එතකොට අපිට වරදින ප්‍රමාණය අඩුයි. නැත්තම් අපිම මේකේ ඇවිල්ලා ඉගෙනගෙන අපි ඒ channel එකට අදාළව ඉගෙනගෙන කරන්න ගියොත් ඒ කැටගරි එකට අදාළව අපිට ටිකක් කල් යනවා. අර වගේ කරාම අපිට සතියෙන් මම නම් සතියෙන් සාමාන්‍යයෙන් channel එකක් දැන් මොනිටයිස් කරනවා ස්ටාර්ට් කරපු ගමන්. හරිද? ඒ ලෙවල් එකට ඔයාලත් එන්න. හරි. මම YouTube මම ඇත්තටම YouTube වල පොඩි මිනිස්සෙක්. ඊට වඩා හොඳට YouTube වල ගේමක් ගහන මිනිස්සු ඉන්නවා. හරි. ඒක නිසා මේ ඒ කට්ටිය මං ගැන අවුලක් ගන්න එපා. මම මෙයාලට ෆ්‍රී කියලා දෙන්නේ. මොකද කවුරුත් මේ දේවල් ෆ්‍රී කියලා දෙන්නේ නැහැ. ඇත්තටම මෙයාලා ටයිම් එකක් නැති වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත. හොඳේ. මොකද මටත් ඇත්තටම ටයිම් එකක් නැහැ. ඔයාලා දාන පර්සනල් මැසේජස් වලට හැමෝටම රිප්ලයි කරන්න. ඒකයි මේ වීඩියෝ එකක් කරා ඔයාලට කියලා දෙන්නේ. හරි. හැමෝටම කියලා දෙන්න ඕනේ ඉන්න. කාවවත් අතාරින්න බෑනේ. ඒක නිසා මේ කැමති කවුරු හරි ඉන්නවා නම් channel එක subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට හැම දෙයක්ම අප්ඩේට් කරන්නේ මේ channel එකේ. ඒ කියන්නේ දැන් ඔය මම කියපු methods වල අනු දේවල්. ඒ කියන්නේ ඒක ඔය යටතේ තියෙන දේවල් තියෙනවානේ. අන්න ඒ දේවල් මේ ඔක්කොම අප්ඩේට් වෙන්නේ මේ channel එකේ යටතේ තමයි අප්ඩේට් වෙන්නේ. ඒතර මොන හරි informations තියෙනවා නම් මම WhatsApp group link එක දාලා තියෙනවා. මයි WhatsApp group වල ඉන්න කට්ටිය පිරිසක් ඉන්න 3000ක් විතර මම හිතන්නේ. ඒතර ඒ කට්ටියට ඒ groups වල මම අප්ඩේට් කරන මොන හරි තොරතුරු තියෙනවා නම් මොන හරි මෙන්න මේ වගේ methods වලින් අපිට හොයන්න පුළුවන් සල්ලි මෙහෙම ඒ කියන්නේ YouTube එකෙන් හරි YouTube එකේ මෙන්න මේ වගේ channels වලින් channels කරලා මේ අපිට හොයන්න පුළුවන් කියන ඒ දේවල් එහෙම මම අප්ඩේට් කරනවා. එතකොට මේ වීඩියෝ එක ඇත්තටම හදිස්සියේ ගේන වීඩියෝ එකේ කිසි ක්වොලිටි එකක් නැතුව ඇති. ඒක ගැන worry වෙන්න එපා. මොකද මම අද ඔයාලට වීඩියෝ එකක් දෙනවා කියලා කිව්වා. මොකද ඔයාලා YouTube කරන්නේ ඉන්න මොරාල් එකකින් ඉන්නේ. ඒ මොරාල් එක කඩන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකයි මම කෙලින්ම ඉක්මනටම කියපු වෙලාවට වීඩියෝ එක දෙන්න මම මේ වීඩියෝ එක හදාුවේ. ෆේස් එකත් එක්ක කරේ. මොකද එතකොට ඔයාලට මේ පොඩි මේකක් හැදෙනවා. මොකද ෆේස් එක නැතුව කරොත් එම ඔයාලට ඒක හරියට දැනෙන්නේ ඇඟට. ඉතින් මේ channel එක වටන කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. මම ඔයාලට subscribe කරන්න කියලා කියන්නේ. මොකද value එකක් තියෙනවා නම් විතරක් මේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලට දෙයක් ගන්න ඕන. මොකද හැමතැනම free කියලා දෙන්නේ. හරි. free කියලා දෙන්නේ මම ඔයාලට මම ඉගෙන ගත්ත දෙයක් තව කෙනෙකුට දෙන්න මම කවදාවත් සත පහක්වත් ගන්නෙ නැහැ. මොකද මම ඉගෙන ගත්ත දේ මම ප්‍රයෝජනයක් ගන්නවා. එතකොට ඒ හා සමානව තව කෙනෙකුට දෙයක් කියලා දෙද්දි මට ඒ ලැබෙන පින මට හොඳටම ඇති. හරි. එහෙනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් අපි අනිවාර්යෙන් හම්බ වෙමු. එතකම් මොන හරි ඔයාලට තියෙන ප්‍රශ්න මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම එතකොට ඒ කමෙන්ට් එකේ යටතේ තියෙන ප්‍රශ්න වලට උත්තර ටික හදලා ආයෙ ඊට පස්සේ ඔයාලට Q&A මේ සෙෂන් එකක් කරන්න. හරි. එතකොට ඒකෙදිත් ඔයාලට ওই ප්‍රශ්න වලට සොලියුෂන්ස් ටික හම්බ වෙයි. එහෙනම් ගිහලා නම් bye see you.